වෙල්කම් කියලා පිළිගන්නවා අපේ යාළු සියලු දෙනාම මගේ channel එකට. ඔයාලට පේනද මේ පිටිපස්සෙන් තියෙන්නේ ළමයි මරලා වල්ලව දාපු තැන. මෙතනට යන්න එපා කියලා ඔයාලට පේනද අනවසරයෙන් ඇතුල් වීම තහනම් කියලා බෝඩ් එකක් ගහගෙන මම ඒක ඔයාලට පෙන්නන්නම්. මේ මෙතන ඉන්න බලයිම. යාළුවනේ මෙතන එන අద్భుත තැනක්. මේ පිටිපස්සේ ඔයාලට පේනද යාළුවනේ යන්න එපා කියලා වහලා තියෙනවා. අද මේක ඇක්සිඩන්ට් එකක් කරනවා. පොඩි බෝනික් එක්ක මතුරලා තියෙනවා. අපි අතුලට ගිහින් දැන්ට පෙන්නන්න ඒ ටික. මෙන්න යාළුවනේ වහලා තියෙන්නේ. අපි යන්කෝ. යාළුවනේ මේ තියෙන අනවසරයෙන් ඇතුල් වීම තහනම් කියලා ඔයාලට පේන්නේ නැතුව ඇති. මේ තියෙන අනවසරයෙන් මේ ස්ථානයේ ඇතුල් වීම තහනම් කියලා යාළුවනේ. මේ කේල් කොටක් දාලා දෙනවා යන්න එපා කියලා. අපි යන් ඒත් මෙහෙන මූසල පාටයි යාළුවනේ. හතර වටේම කැලෑව තියෙන යාළුවනේ. හතර වටේම කැලෑව තියෙන යාළුවනේ. මෙතන ලිදක් තියෙන. ඔය ලිද ගාට කවුරුත් යන්නේ නැහැ. යාළුවනේ මෙතන තමයි ළමයා මරලා වල්ලා තියෙන්නේ. මේ මෙතන පොල් පිටි ගාලා හිටන් දාලා තියෙන ළඟට යන්න එපා කියලා. සමහර අය කියනවා මේක අත ගෑවත් ඇති යාළුවන්ට මොකක් කර වෙනවා කියලා මේක. මෙතන තමයි යාළුවනේ එතන වලට උතර පේනවා ඇති. මෙතන මූසල පාට යාළුවනේ. මේ තියෙන්නේ කීරි ගහ. මේ කීරි ගහකුත් තියෙනවා ඒත් එක්කම. ඔය ගහේ තමයි ඉන්නවා කියන්නේ ඔය ආත්මේ. අපි ගිහින් බලමු. ආයෙ රැට අවිලා කරමු මේ එක්ස්පෙරිමන්ට් එක. අපි යන් යාළුවනේ. රැට අනිවාර්යෙන් ඔයාලා බලාපොරොත්තු වෙන්න. අනිවාර්යෙන් අද රැට බලන්න. රැට බලන්න නෙමෙයි. ඔයාලා අනිවාර්යෙන් කොයි වෙලාවෙ හරි හෙට උදේ හරි කමන්නේ මේ රෙස්ටොරන්ට් එක බලන්න. මේක න ගොඩක් අත්දැකීම් තියෙන එකක් වෙයි. මේ තියෙන්නේ වල්ලපු තැන යාළුවනේ. පොල් පිටියන් දාලා තියෙනවා. එනවා අපි යනවා යාළුවනේ. අපි යාළුවනේ අනිවාර්යෙන් එක්ස්පෙරිමන්ට් එක කරනවා මෙතන. දකින්න දෙන්නේ දැන් මෙතන. මූසල පාඩත් යාළුවනේ මෙතන තියෙන්නේ. මට තව අවුරුදු 16 මට බයක් නැහැ. මම බය නැති කෙනෙක් නෙමෙයි. එන අපි යනවා එක්ස්පෙරිමන්ට් එක හැම අපිට පාවිච්චි කරන්නේ අමුතු පිටි වර්ගයක් තියෙනවා ඒකයි. තව බෝනික් එකේ මගේ හරක් ක්ලේ හරි එකක් ඒ බෝනික ඔලුවට දාලා අපිට දෙයක් කරනවා. ඒක වයි දැම්ම කියන්නේ නැහැ. අපි ආන්නේ මෙතන ඉන්න කෙනා භයානකයි. අපි එහෙන් යාළුවනේ මේ ඔයාලට තේරෙන්නේ නැති මේක එන භයානක තැනක් මේක. ඒ හින්දා අපිට එක්ස්පෙරිමන්ට් එකෙන් හම්බ වෙනවා.